අද අපි HTML සීරීස් එක පටන් ගමු. මම මේ සීරීස් එක ඇතුළෙම HTML, CSS, JavaScript, PHP මේ හතරම උගන්වනවා. එතකොට මේ සීරීස් එකේ පළවෙනි එක තමයි HTML. මේක නම් මම එක වීඩියෝ එකකින් කවර් කරන්න හිතාගෙන ඉන්නේ. HTML වල බේසික්. එතකොට ඊට පස්සේ වීඩියෝ එකෙන් CSS ටිකත් ඇඩ් වෙනවා මේ HTML වලට. එතකොට ඔයාලට පුළුවන් HTML වලින් පටන් අරගෙන ඒක ෆ්ලෝ එකක් විදිහට කන්ටිනියු කරගෙන යන්න. හරි. අපි අද HTML පටන් ගමු. මේකේ මම ස්ටයිලින් මොකුත් කතා කරන්නේ නැහැ. කතා කරන එලිමන්ට්ස් ඔයාලා කොහොමද මේක ස්ටාර්ට් කරන්නේ? HTML වලින් ඔයාලගේ කෝඩින් පාර්ට් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද කියන එක. හරි. HTML කියන්නේ Hypertext Markup Language. මේක programming language එකක් නෙමෙයි. ඒක ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යනකොට තේරෙයි. හරි. එතකොට HTML අපිට කෝඩ් කරන්න පුළුවන්. නෝට්පෑඩ් එකෙත් පුළුවන්. IDE කියන්නේ අපි යූස් කරන environment එක කියන එක. එතකොට නෝට්පෑඩ් එකෙත් පුළුවන්. නෝට්පෑඩ්++ එකෙත් පුළුවන්. Visual Studio Code එකෙත් පුළුවන්. හැබැයි මොන software එක යූස් කරත් Copilot දාන්න එපා. එතකොට ඔයාලට පැට්‍රිස් එන්නේ නැහැ. මම ඒ කාලේ පැට්‍රිස් කරෙත් මේ Copilot දාන්න නැතුව. ඒක තමයි හොඳම බෙස්ට් අර කියන්නේ කොහොමද අතින් අපි මේ ටයිප් කරන එක තමයි ඔළුවට හොඳටම යන්නේ. හරි. එතකොට එක්ස්ටෙන්ෂන් එක තියෙන .html කියලා ඒ විදිහට තමයි ෆයිල් එක සේව් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් කෝඩ් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පළවෙනියටම මම නිකන් ඇන්දොත් එහෙම නෝ මේක ඇඳෙත් කියලා හරි. අපි දැන් මිනිස්සෙක් ගත්තොත් එයා මිනිස්සයාගේ හෙඩ් තියෙනවා ඊට පස්සේ බොඩි පාර්ට් එක තියෙනවා. හෙඩ් HTML වලත් එහෙමයි. ඒකේ හෙඩ් පාර්ට් එකක් වෙනම තියෙනවා. මේ තියෙන්නේ හෙඩ් HTML ස්ට්‍රක්චර් එක මේක. මෙන්න මේක තමයි ස්ට්‍රක්චර් එක. එතකොට HTML වල හෙඩ් පාර්ට් එකක් තියෙනවා. හෙඩ් පාර්ට් එකක් තියෙනවා. ඊට පස්සේ බොඩි පාර්ට් එකක් තියෙනවා. මේ හෙඩ් පාර්ට් එකේ තමයි දැන් අපේ ඇඟේ වුණත් හෙඩ් පාර්ට් එකේ ඉන්නේ අපි හැමදේම කන්ට්‍රෝල් කරන්නේ මුළු බොඩි එකම. අන්න ඒ වගේ කන්ට්‍රෝලින් පාර්ට් එක තියෙන හෙඩ් වල. අපි ඉස්සරහට කතා කරනකොට ඒක ඔයාලට තේරෙයි. හරි. ඒක තමයි දැනට මෙතන කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ පල්ලෙහෙන් තියෙන මේ එලිමන්ට්ස් ගැන කතා කරගෙන යමු. දැනට සිම්පල් අයිඩියා එකක් තියාගන්න මේ අපි වෙබ් ඩිසයිනින් තමයි කරන්නේ. වෙබ් එකක් ඩිසයින් කරන එක තමයි දැන් කරන්න යන්නේ. හරි. ඊට රිමූව් කරා. හරි. ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ වගේ ෆයිල් එකක් හදාගන්න ඕනේ. ෆයිල් එක හදනකොට නිකන් මම මේක ඩිලීට් කරලා ආයෙ හදන්නම්කෝ. ගිහිල්ලා අලුතෙන් නිකන් ටෙස්ට් ඩොකියුමන්ට් එකක් ඕපන් කරන්න. ටෙස්ට් ඩොකියුමන්ට් එක ඕපන් කරලා ඔක්කොම ටික අයින් කරලා දෙන්නකෝ බේසික් HTML codes.html තමයි එක්ස්ටෙන්ෂන් එක. එක්ස්ටෙන්ෂන් එක තමයි අපේ HTML ෆයිල්ස් රන් වෙන්නේ. දැන් මේක එන්ටර් කරාම අහනවා මේක මේ unusable වෙයි කියලා ඒ උනාට එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ yes දෙන්න. හරි. දැන් ඔයාලට පේනවා මේක Chrome browser එකෙන් මේ browser එකක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ default config කියලා තියෙන Chrome browser එකේ මේක open වෙන්න කියලා. හරි. අපි දැන් නිකන් open කරලා බලමු නිකන් double click කරලා. හරි. ඔයාලට පේනවා empty page එකක් මේ Chrome එකට ඇවිල්ලා තියෙනවා. empty web එකක් තමයි දැන් තියෙන්නේ. මොකද අපේ නිකන් හදපු ෆයිල් එකක් විතරයි. ඒකේ කෝඩින් මොකුත් නැති නිසා. හරි. දැන් අපි මේක right click කරලා අපි open with notepad දෙමු. open with notepad. and just once දෙන්න. හරි. දැන් අපි ඉන්නේ notepad එකේ. මම මෙතන document එක ගන්නවා. හරි. දැන් මේ notepad එකේ ඔයා පළවෙනි HTML code එක run කරන්න තමයි යන්නේ. ඒකට දැන් මේකේ කියලා තියෙන විදිහට tell browser this HTML5 HTML5 කියන version එක තමයි මෙතනට එන්න ඕනේ කියලා අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ. එතකොට less than icon එක ඊට පස්සේ doc type HTML. හරි. මේකෙන් තමයි start කරන හැම HTML code එකක්ම. දැන් අපි CSS කතා කරත් ඒ විදිහටම තමයි යන්නේ. එතකොට මේ ටික
අර මර්ජ් වෙවි තමයි ඔයාලට ඉස්සරහට මේ සීරීස් එක ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ HTML ටැග් එක පස්සේ මම ක්ලෝසින් ටැග් එකත් මෙතනින්ම දාගෙන යනවා. එහෙම HTML කියලා ක්ලෝස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් අපේ HTML ක්ලෝසින් ටැග් කියලා තැනම තියෙනවා. ඊට පස්සේ මේ ක්ලෝසින් ටැග් නොවන ඒවා. ඒ කියන්නේ ඒකම ඉස්සරහට කියන්න. එතකොට HTML කියන ටැග් එක ඕපන් කරාම මෙන්න මේකේ ක්ලෝස් ටැග් එකකුත් තියෙනවා. එතකොට අපි මේ දෙක අතර තමයි මුළු ඔක්කොම කෝඩින් ටික කරන්නේ. හරි. දැන් HTML ටැග් එක හරි. අපි දැන් හෙඩ් කියලා ගමු. හෙඩ් ටැග් එක. මම ටැබ් ස්පේස් එක යූස් කරනවා පොඩ්ඩක් මේක ලයින් කරගන්න. ඔයාලත් ඒකම යූස් කරන්න මේ දැන්ට පැට්‍රිස් වෙනවා. ඊට පස්සේ හෙඩ් ටැග් එකක් දැම්මා. මේකට ක්ලෝසින් හෙඩ් එකක් දැම්මා. හරි. දැන් හෙඩ් එකට පස්සේ අපිට බොඩි එකක් තියෙනවනේ. දැන් මෙතනට අපිට බොඩි ටැග් එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙතනින් බොඩි ටැග් එකේ ඕපනින් ටැග් එක බොඩි ඕපනින් ටැග් එක ඊට පස්සේ ටැබ් එකක් දාලා ක්ලෝසින් ටැග් එක බොඩි එක. හරි. දැන් ඔන්න අපේ හෙඩ් එකක් තියෙනවා බොඩි එකත් වෙන වෙනම තියෙනවා. මේක තමයි අපේ HTML එකේ ස්ට්‍රක්චර් එක මෙයාලා කියන විදිහට. හරි. දැන් අපි හෙඩ් එක ඇතුලේ සාමාන්‍යයෙන් ටයිටල් එක දානවා. ටයිටල් එක කියන්නේ අපි මේ පේජ් එකේ අර අපි කියන්නේ කොහොමද? මාතෘකාව වගේ එන්නේ. අන්න ඒක තමයි මෙතනට දාන්නේ. ඒකට ටයිටල් ටයිටල් එකේ මේ විදිහට ක්ලෝස් කරලා මම දානවා my first website කියලා. ඊට පස්සේ ටයිටල් කියන එකටත් ක්ලෝසින් ටැග් එකක් ඕනේ. ටයිටල්. ඔයාලත් මේ විදිහට නෝට් පෑඩ් එකේ try කරන්න. නෝට් පෑඩ් එකේ එතකොට තමයි ඔයාලට මැට්‍රික්ස් වෙන්නේ. හරි. දැන් හෙඩ් එකට මම මේ ටයිටල් එක විතරයි දැනට දාන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද හෙඩ් ටැග් එක ඇතුලේ මොනවද එන තව ටැග්ස් කියලා. හරි. දැන් මම මේක නිකන් සේව් කරලා අපි බලමු Chrome එක රිෆ්‍රෙෂ් කරලා. හරි. දැක්කද ඔයාලා ටයිට් මෙතන තිබ්බ මේ අර අපි බේසික් HTML කෝඩ්ස් කියලා තිබ්බේ කලින්. දැන් ඒක my first web site වෙලා තියෙනවා මේ අර ටයිටල් එක ඇඩ් කරාට පස්සේ. ඒතකොට දැන් ඔයාලට තේරෙනවා ටයිටල් එක ඇඩ් වෙන්නේ බ්‍රවුසර් එකේ මෙතනට. හරි. දැන් අපි බොඩි ටැග් එකට ගිහිල්ලා පොඩක් පේජ් එක ඩිසයින් කරන්න පටන් ගමු. ඒකට ඔයාලා ඉන්ට්‍රොඩියුස් කරන පළවෙනි ටැග්ස් ටික තමයි heading tags කියන්නේ. ඒකේ H1, H2, H3 කියලා තියෙනවා. මේ H1, H2, H3 කියන ඒ ඕඩර් එකටම ඔයාලගේ ෆොන්ට් එකේ සයිස් එක එන්න එන්න අඩු වෙනවා. අඩු වෙන කියන්නේ මේ H1 එකේ ෆොන්ට් එක ගොඩාක් ලොකුයි. ඊට පස්සේ H2 එකේ ෆොන්ට් එක ටිකක් අඩුයි. H3 එකේ normal size තියෙන්නේ. normal කියන්නේ මේ පොඩි headings වල තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒක මම දැන් මෙතන ටයිප් කරලා පෙන්නන්නම්. මෙතන H1 මම මෙතන ගහනකො H1 heading කියලා. ඒකත් closing tag එන මේක. H1 ඒ heading tags ඔක්කොටම closing tag එනවා. ඊට පස්සේ H2 heading H2 closed. ඊට පස්සේ H3 එක. H3 heading slash H2. හරි. දැන් මම මේක සේව් කරනවා. මේ ෆයිල් එක හැම වෙලාවෙම සේව් කරලා Chrome එකෙන් රිෆ්‍රෙෂ් කරනවා. එතකොට තමයි මේ ඔක්කොම අප්ඩේට්ස් ටික එතනට එන්නේ. දැන් ඔයාලට පේනවා මම කිව්ව විදිහට H1 එකේ letters ලොකුයි bold, H2 එකෙත් bold. ඒ ටෙක්ස්ට් එක අරකට වෙබ්බේ H1 එකට වැඩිය ටිකක් පොඩි. හැබැයි H3 එකට වැඩිය ටිකක් ලොකුයි. ඒතකොට H3 එකේ පොඩි අකුරු.
ඒ විදිහට තමයි හෙඩින්ස් වල වෙනස්කම තියෙන්නේ. අපි මේව පාවිච්චි කරනවා වෙබ් එකක් ඩිසයින් කරනකොට. අපි ඉස්සරහට වෙබ් එකක් ඩිසයින් කරනකොට අපි ඒව යූස්ෆුල් විදිහට පාවිච්චි කරමු. දැනට මේ එලිමන්ට් ටික ගැන ඉගෙන ගන්න. හරි. H1 H2 H3 හරි. ඊට පස්සේ පැරග්‍රාෆ් ටැග් එක. පැරග්‍රාෆ් ටැග් එකේ මම පැරග්‍රාෆ් එකක් නම් කොපි කරගත්තේ නෑ. මම නිකන් මුලේ ටෙස්ට් එකක් ගහලා පෙන්නන්නම්. පැරග්‍රාෆ් ටැග් එකක් ක්ලෝස් කරන්න ඕනේ. එතකොට P එක දාලා මම දැන් කියෝ හරි. ඊට පස්සේ මම දැන් මෙතන නිකන් එන්ටර් එකක් දාලා W දෙනවා. හරිද? හැබැයි මම මෙතන එන්ටර් කරා කියලා ඒ වෙබ් එකේ එන්ටර් එකක් විතර වදින්නේ නැහැ. ඒක දිගටම වදිනවා. මොකද අපි මේ කෝඩ් එකේ කොච්චර එන්ටර්ස් ගැහුවත් මේ වෙබ් බ්‍රවුසර් එක දන්නේ නැහැ අපි මෙතන එන්ටර් කරලා තියෙන්නේ කියලා. එයා නිකන් රීඩ් කරගෙන යන එක විතරයි කරන්නේ මේ පේජ් එකේ. ඒ නිසා. හරි. දැන් මම මේ ක්ලෝස් කරලා පෙන්නන්නකො අපි මේ නිකන් එන්ටර් ගැහුවාම මේ පෙන්න නිකන් මම මේ ලයින් එකේම එන්ටර් එකක් ගහලා තමයි මෙතනට ගත්තේ. ඊට පස්සේ මම මේ පැරග්‍රාෆ් ටැග් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා ඉවරලා මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා පෙන්නන්නකො මේ හරි. ඔයාලට පේනවද මෙතන ස්පේස් එක විතරයි තියෙන්නේ. මම අර දීපු ස්පේස් එක විතරයි තියෙන්නේ. එන්ටර් එකක් වෙලා මේක නිව් ලයින් එකට ගිහිල්ලා නැහැ. HTML වල නිව් ලයින් එකට යන්න නම් අපි යූස් කරන ටැග් එක br කියලා. දැන් මෙතනට මම මේ br ටැග් එක දාන්න. හරි. මම br ටැග් එක දැන් දැම්මා. ඒකට ක්ලෝසින් ටැග් නැහැ. ඒක මේ විදිහටම යූස් කරන්න පුළුවන්. හරි. මම br ටැග් එක දාලා දැන් මේ ෆයිල් එක සේව් කරා. දැන් අපි බලමු. හරි. දැන් ඔයාලට පේනවා ඒක නිව් ලයින් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ ගියේ මං අතන එන්ටර් ගහපු නිසා නෙමෙයි. ඒක ගියේ අතනම br කියන ටැග් එක යූස් කරපු නිසා. මෙතන ඒක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. දැන් හිතන්නකෝ දැන් මම මේ ටික දැන් ඔයාලා දන්නවනේ එන්ඩ් ගැහුවා කියලා මේ පැරග්‍රාෆ් වල වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් මම මෙතනින් මේ ටික පොඩ්ඩක් මම සෙපරේට් කරගන්නවා මේ එලිමන්ට් ටික පෙන්නන්න. දැන් මම br කියන ෆයිල් කරනවා. ඕකේ br එක තිබ්බ දැන්කෝ. හරි. දැන් මේ B එකේ ටෙක්ස්ට් එකක් බෝල්ඩ් කරනවා. දැන් මම මේ පළවෙනි මේ කියන ටික මෙන්න මේ වචන ටික මේ අකුරු ටික බෝල්ඩ් කරලා පෙන්නනවා. එතකොට මෙහෙම ඕපන් කරලා බෝල්ඩ් ටැග්ස් කියන එක ක්ලෝස් වෙනවා. මොකද අපි තැන පෙන්නන්න ඕන කොතනටද මේ කොතනටද මේක බෝල්ඩ් වෙන්න ඕන කියලා. හරි. දැන් මම මෙතන දෙන බෝල්ඩ් කරලා තියෙන ටෙක්ස්ට් එලිමන්ට් එක මෙන්න මේ Q එක ඇතුළේ මේ Q එක දෙපැත්තට දැම්මා. එතකොට මේ එලිමන්ට් දෙක මැද්දේ තියෙන ලෙටර්ස් ටික බෝල්ඩ් වෙන්න ඕනේ. තියරි එකේ හැටියට. ඒ කියන්නේ පොතේ හැටියට මේක බෝල්ඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතලික්. අපි ඉතලික් ටැග් එකක් දාමු මේ ලයින් එකට. ඉතලික් ටැග් එකක් පෝස්ට් කරන්න ඕනේ. හේතුව ඒ ලයින් එක කොතනින්ද පටන් ගන්නෙ කොතනින්ද ඉවර වෙන්නේ කියලා අපි කියන්න ඕනේ. හරි. ඊට පස්සේ ස්ට්‍රෝං. ස්ට්‍රෝං කියන එක බෝල්ඩ් එක වගේම තමයි. හැබැයි ඒක ටිකක් පොඩි වෙනසක් තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ස්ට්‍රෝං කන්ට්‍රෝල්ස් කරනවා. ස්ට්‍රෝං කියන. හරි. එතකොට මෙතනින් අකුරු ටිකක් තියෙනවා. හරි. ඒක ඔක්කොම හරි. ඊට පස්සේ එම්පරයිස් කරනවා. අපි මේක දාමු කියලා. හරි. දැන් මෙතන දීලා තියෙන සාමාන්‍ය අර ෆොන්ට් එකට දෙන ස්ටයිල්ස් ටික දීලා තියෙන ෆොන්ට්ස් වලට අපි මේවා යූස් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට ස්ටයිල්ස් වලට ඒ කියන්නේ CSS වලින් තමයි අපි ඒ ෆොන්ට් වල තියෙන ඒ කියන්නේ ඒ ටෙක්ස්ට් වල තියෙන ස්ටයිලින් ටික ඔක්කොම කරන්නේ CSS පාවිච්චි කරලා. මේ ටැග්ස් පාවිච්චි කරනවා බොහොම අඩුයි. හරිම කලාතුරකින් තමයි පාවිච්චි කරන්නේ. ඒ නැදත් පාවිච්චි කරන්න පුළුවන් ඕන වෙලා ඕන කෙනෙක්ට. හරි මම මේ BR ටැග් එක ඒ කියන්නේ අපි ලයින් බ්‍රේක් කරන ටැග් එක මම මේ හැම මේ ස්ටයිල් එකටම පස්සේ දානවා. එතකොට අපිට ලයින් එක වෙනස් කර මේ වෙනස්ව පෙන්නනවානේ. හරි. දැන් මෙතන මම P ටැග් එක ගත්තා.
දැන් අපි මෙතන කරේ මොකද්ද? ටිකක් පොඩ්ඩක් හරි මේ තියෙන p tag. p tag කියන්නේ paragraph tag එක. හරි මෙතන ඉඳන් මෙතනටම තියෙන paragraph tag එක. ඒ tag එක ඇතුලේ මේ දීලා තියෙන HTML වලින් දීලා තියෙන ෆොන්ට් වලට ගන්න පුළුවන් ස්ටයිලින් ටික තමයි මෙතන try කරලා තියෙන්නේ. පළවෙනිටම try කරේ bold text කියන එක. ඊට පස්සේ italic එක. ඊට පස්සේ strong. ඊට පස්සේ empathize. ඊට පස්සේ ආය BR එකක් තමයි www තියෙන්නේ. මම මේ ටිකත් මේ මෙතනින් දාන්නම්. එතකොට අපිට view කරලා බලන්න පුළුවන් මේ වෙනස. දැන් මෙතනට වැඩිය පැහැදිලිනේ මෙතන තියෙන විදිය. දෙකම try කරලා බලමු. දැන් මම මේක save කරලා මේකම run කරලා පෙන්නන්න. හරි. මේ තියෙන්නේ දැන් අර bold test කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒ දෙන්න bold වෙලා ඉන්නේ. මේ තියෙන්නේ italic test එක. මේ තියෙන්නේ අපි අර paragraph එකේ වෙන් කරපු italic එක. මේ important එක. important කියන්නේ strong කියන එක. අපි strong කියන එකෙන් පාවිච්චි කරගත්ත මේ important කියන මේ දෙකම තියෙන strong කියන tag එක ඇතුලේ. එතකොට emphasize කියන්නේ මෙන්න මේ විදිහට හැදිලා තියෙන font එක. www වලට අපි මොකුත් කරේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. හරි. ඒක තමයි මේ ස්ටයිලිස් ගැන තියෙන්නේ. ඊට පස්සේ ලින්ක් කරන එක ගැන. මේක මම මෙතන තියෙනවා කියන මට හිතෙනවා බොරුවට ටයිම් එක වේස්ට් වෙනවා කියලා මම මෙතන ඉඳන් ආයෙත් දාන එක. මම ටයිප් කරන එක. මේකේ කියන්නේ ඇන්කර් ටැග් කියලා තමයි මේකට කියන්නේ. ඇන්කර් ටැග් එක කියන්නේ අපි ඕනම වෙබ්සයිට් එක ලින්ක් එකක් අරගෙන අපේ වෙබ්සයිට් එකට දානවා නම් ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකේ මොකක් හරි බටන් එකක් හරි ටෙස්ට් එකක් හරි ක්ලික් කරාට පස්සේ වෙන වෙබ්සයිට් එකට යන නැවිගේට් කරනවා නම් අපි මේ ඇන්කර් ටැග් එක තමයි යූස් කරන්නේ. ඇන්කර් ටැග් එකත් එක්ක href කියන එක යූස් කරනවා. ඒ href කියන එකේ තියෙන URL එකෙන් ඔයාලට පුළුවන් මේ අපිට පුළුවන් වෙන වෙබ්සයිට් එකකට නැවිගේට් වෙන්න. ඔයාලා ඕන තරම් දැකලා ඇති වෙබ්සයිට් වලින් එහෙම අනිත් වෙබ්සයිට්ස් වලට නැවිගේට් කරනවා. හරි. දැන් අපි මේ ටික අර ඊපස්සේ හිතන්නකෝ දැන් මේ ඇන්කර් ටැග් එකට මෙතන ක්ලෝසින් ටැග් එකකුත් ඕනේ. ඇයි ඒ? දැන් මේකේ හැටියට මේ go to Google කියන එකේ ක්ලෝසින් ටැග් එක තමයි මේ. එතකොට අපේ page එකේ go to Google කියලා ටෙක්ස්ට් එකක් විදිහට view වෙනවා. ඒ view වෙච්ච එක මම ක්ලික් කරාට පස්සේ Google කියන එකට නැවිගේට් වෙනවා. ඒක තමයි මෙතන සරලවම වෙන්නේ. මම මේක ක්ලික් කරලා හරි මේක මම අපේ page එකට දාලා පෙන්නන්නම්. මම ටයිප් කරන්න නම් වෙලාව ගන්න නැහැ. ඒක ටයිම් වේස්ටිං එක. හරි ඊට පස්සේ ඔයාලා මේ ටික පාඩම් කරගන්න ඕනේ. දැන් මමත් ඒ කාලේ මේවා ටයිප් කරගෙන href කියන එක පාඩම් කර ටයිප් කරා. පාඩම් කරනවා කියන්නේ කියවනවා කියන එක නෙමෙයි. පැට්‍රිස් කරන්න ඕනේ. ඔයා මේ කෝඩ්ස් මතක තියාගන්න. දැන් මේකේ හැටියට නම් මොකද්ද කරලා තියෙන්නේ? අපි ඇන්කර් ටැග් එක යූස් කරනවා. URL එක ඕනම වෙබ්සයිට් එකක URL එකක් අපේ වෙබ්සයිට් එක through යවන්න. එතකොට අපේ වෙබ්සයිට් එකේ ඒ යවන එක තමයි මෙතන තියෙන්නේ. දැන් මෙතන තියෙන ටෙක්ස්ට් එකක්නේ. අපි දැන් බටන් එකක් දාන්න පුළුවන්. අපිට බටන් එකක් විදිහට අපි හිතනවා නම් මෙතනට බටන් එකක් වුණත් දාන්න පුළුවන්. ඉමේජ් එකක් දාන්න පුළුවන්. මේ ඇන්කර් ටැග් එකේ ඕපනින් ටැග් එකයි ක්ලෝසින් ටැග් එකයි මැදට අපිට ඕනම රිසෝස් එකක් ඕනම මේ සෝස් එකක් මෙතනට දාන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්න ගමන් අපිට අවශ්‍ය තැන් වලට ඇප්ලයි කරමු. දැනට මෙතනින් බලා ගන්න අපේ වෙබ්සයිට් එකේ ඉන්න අනිත් වෙබ්සයිට් එකට යවන්න තමයි හදන්නේ. හරි. මම දැන් ෆයිල් එක සේව් කරා. අපි මේක රිෆ්‍රෙෂ් කරමු. හරි. දැන් go to Google කියලා මෙතන පෙන්නනවා. පේනවද? ඔයාලට ලින්ක් එකක් විදිහටම මේ අන්ඩර්ලයින් වෙලා තියෙනවා. ඒක HTML වලින් ඩිෆෝල්ට් වෙන එකක්. දැන් අපි මේකට කලර්ස් දැම්මේ නැනේ මේ අකුරු ටිකට. ඒක already blue වෙලා අන්ඩර්ලයින් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ HTML වලින්ම ඒක ඩිෆෝල්ට් ඒක මේ ස්ටයිලින් දෙනවා. අපිට මේක වෙනස් කරගන්න පුළුවන් manual CSS දාලා. එතකන් අපිට මේක මම දැන් මේක ක්ලික් කරාට පස්සේ අපි ඉන්න page එකේම Google කියන එක කියලා ලෝඩ් වෙනවා. දැක්කද? මේක මම කලින් දාපු එක. දැන් මේ අපි හිටපු page එක මම දැන් මේ ක්ලික් කරපු ගමන් අපේ Google කියන page එකට යනවා. ඒක වෙන්නේ කොහොමද? අපි මේ ටෙස්ට් එකට ඇන්කර් ටැග් එකක් දාලා තියෙන. මෙන්න මේ ටෙස්ට් එකට ඇන්කර් ටැග් එකක් දාලා තියෙන. ඒක ක්ලික් කරපු ගමන් මෙන්න මේවට මේ වෙබ්සයිට් එකට යන්න කියලා. ඒකේ අර ක්ලික් කරාම දැන් අපි මේක ක්ලික් කරපු ගමන් මේ ටැබ් එකේම ලෝඩ් උනේ. ඒ වගේ තව ටැග්ස් තියෙනවා. අපි මේ ක්ලික් කරාම වෙන ටැබ් එකකින් ඕපන් වෙන්නේ නැත්නම් වෙන මේ අලුත් වින්ඩෝ එකක් අරගෙන ඕපන් වෙන්න. අන්න ඒවටත් තියෙනවා පොඩි කීවර්ඩ්ස්. මෙතන කීවර්ඩ්ස් දාන්න පුළුවන්.
ඒ ටික අපි ඉස්සරහට ඉගෙන ගමු. දැනට මේ එලිමන්ට් ටික මේ ටැග්ස් ටික විතර බේසික් ටැග් ටික විතර පාවිච්චි කරගෙන යමු.